සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලමු ට්‍රිපල් ක්‍රොෂේ එක ගොතා ගන්න ආකාරය. මුලින්ම ස්ලිප් නොට් එක දාගන්නවා. ඉන්පසුව ෆවුන්ඩේෂන් චේන් එක ගොතා ගන්නවා. ඔයාලා දැන් දන්නවා ෆවුන්ඩේෂන් චේන් එක ගොතා ගන්නේ අපිට ගෙතුමට අවශ්‍ය කරන චේන් ප්‍රමාණය කියලා. මම මෙතනදී 20ක් ගන්නවා. මම චේන්ස් 20ක් ගොතාගෙන අවසන්. දැන් අපිට අමතර චේන්ස් දාගන්න තියෙන්නේ. ඔයාලට මතක ඇති සිංගල් ක්‍රොෂේ එකේදී අපි එක්ස්ට්‍රා එක චේන් එකක් දාගත්තා. half double ක්‍රොෂේ එකේදී අමතර චේන්ස් දෙකක් දාගත්තා. ඩබල් ක්‍රොෂේ එකේදීත් අපි අමතර චේන්ස් දෙකක් දාගත්තා. ට්‍රිපල් ක්‍රොෂේ එකේදී අපි අමතර චේන්ස් 3ක් දාගන්නවා. 1යි 2යි 3යි. දැන් අපි ට්‍රිපල් ක්‍රොෂේ එක පටන් ගන්න ඕනේ මේ දාපු අමතර චේන්ස් 1යි 2යි 3 අතෑරලා ඊළඟ 4 වෙනි චේන් එකේ ඉඳලා. half double ක්‍රොෂේ එකේදී ඩබල් ක්‍රොෂේ එකේදී අපි මේ විදිහට යාන් එක හුක් එකේ එකපාරක් පටලවලා තමයි ක්‍රොෂේ එක පටන් ගත්තේ. ට්‍රිපල් ක්‍රොෂේ එකේදී අපි මේ විදිහට එකපාරක් පටලවනවා, නැවතත් දෙවෙනි පාටත් පටලවනවා. දෙපාරක් හුක් එකේ යාන් එක පටලවලා තමයි පටන් ගන්නෙ. ඒ පටලවලා 1 2 3 අර අමතර දාපු චේන්ස් 3 ස්කිප් කරලා 4 වෙනි චේන් එකෙන් හුක් එක දාගන්නවා. 4 වෙනි චේන් එකෙන් හුක් එක දාගෙන යාන් එක නැවත හුක් එකේ පටලවලා ඒ චේන් එක ඇතුළෙන්ම යාන් එක එළියට ගන්නවා. දැන් ලූප්ස් 4ක් හුක් එකේ ඉතුරු වෙලා තියෙනවා. ලූප්ස් 4ක් තියෙනවා. නැවත යාන් එක පටලවලා පළවෙනි ලූප්ස් දෙකෙන් හුක් එක එළියට ගන්නවා. දැන් ලූප්ස් 3ක් ඉතුරු වෙලා තියෙනවා. නැවත පටලවලා පළවෙනි ලූප්ස් දෙකෙන් එළියට ගන්නවා. දැන් ලූප්ස් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. නැවත පටලවලා ඒ ලූප්ස් දෙකම ඇතුලෙන් හුක් එක එළියට ගන්නවා. අපි පළවෙනි ට්‍රිපල් ක්‍රොෂේ එක ගොතාගෙන ඉවරයි. නැවත බලමු. යාන් එක දෙපාරක් කරකවනවා. ඊළඟ චේන් එකෙන් හුක් එක දානවා. යාන් එක පටලවනවා. ඒ චේන් එකෙන් එළියට ගන්නවා. ලූප්ස් 4ක් හුක් එකේ තියෙනවා. යාන් එක නැවත පටලවනවා. පළවෙනි ලූප්ස් දෙක ඇතුලෙන් ගන්නවා. ලූප්ස් 3ක් ඉතුරුයි. නැවත යාන් එක පටලවනවා. පළවෙනි ලූප්ස් දෙක ඇතුලෙන් ගන්නවා. ලූප්ස් දෙකක් ඉතුරුයි. නැවත යාන් එක පටලවනවා. ලූප්ස් දෙකම ඇතුලෙන් ගන්නවා. ට්‍රිපල් ක්‍රොෂේ එක මේ විදිහට තමයි ගොතන්නේ. මම දැන් ට්‍රිපල් ක්‍රොෂේ පළවෙනි රෝ එකම ගොතාගෙන ඉවරයි. දැන් මට දෙවෙනි රෝ එක ගොතන්න ටර්නින් චේන්ස් දාන්න ඕනේ. දැන් අපි මෙතන 3ක් වැඩිපුර චේන්ස් ගත්තේ. එතකොට මෙතනත් ටර්න් කරන්න චේන්ස් 1යි 2යි 3යි. මම 3ක් ගන්නවා. 3ක් චේන්ස් දාලා මේ විදිහට ටර්න් කරලා 1යි 2යි 3යි වැඩිපුර දාගත්තු චේන්ස් හැරලා ඊළඟ ස්ටිච් එකට ට්‍රිපල් ක්‍රොෂේ එක දාගන්නවා. ඉතින් ඔයාලට මගේ මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලාත් ඉල්ලනවා. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. තව ඉදිරියට පාඩම් ගොඩකින් ඔයාලව හමු වෙන්න හිතන් ඉන්නවා. ගිහින් එන්නම්. සුබ දවසක්.